ඔන්න අද වීඩියෝ එකෙන් කියලා දෙන්න හදන්නේ ඔයාගේ මූණේ තියෙන pigmentation, dark spots, කුරුලෑ තත්ත්වයන් අඩු කරගන්න පුළුවන් හොඳම ice cube treatment එකක් ගැන. Hello everyone, welcome back to my YouTube channel. මගේ channel එක ඔයා තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. අපිට මේකට ඕන වෙන්නේ අමුද්‍රව්‍ය 3යි. ඒ අමුද්‍රව්‍ය 3 ඔයාට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ඔන්න ඉස්සෙල්ලාම ඕන වෙන්නේ උළුහාල්. උළුහාල් තේ හැඳි දෙකක් මම මේකට අරගන්නවා. උළුහාල් හිස කෙස් වලට හොඳයි කියලා දැනගෙන හිටියට මූණ පැහැපත් කරන්න උළුහාල් දායක වෙනවා කියලා ඔයාලා දැනගෙන හිටියේ නෑ නේද? මම මේ විදිහට අරගත්ත උළුහාල් තේ හැඳි දෙක හොදගන්න තමයි හදන්නේ. මොකද මේ වගේ කුණු දූවිලි තියෙන්න පුළුවන් නිසා මූණට පාවිච්චි කරන නිසාත් මුලින්ම හොදලා අරගන්න ඕනේ. මේ මන් දැන් දාන්නේ මම හොදලා අරගත්ත උළුහාල් ටික. දැන් මේකට උණු වතුර එකතු කරගන්න ඕනේ. ඒ උණු වතුර එකතු කරගන්නකොට උළුහාල් ටික වැහෙන්න උණු වතුර ටික එකතු කරගන්න. දැන් මේ උළුහාල් එක පැය 3ක් මේ විදිහට තියලා තියන්න ඕනේ. උළුහාල් වල අඩංගු වෙන ප්‍රෝටීන්, විටමින් A, විටමින් C, විටමින් K කියන සංඝටක හරහා තමයි ඔයාගේ මූණේ තියෙන dark spots, එතකොට pigmentation එහෙම නැති කරන්න දායක වෙන්නේ. ඔන්න ඊළඟ අමුද්‍රව්‍යය තමයි පාරිප්පු. පාරිප්පු වලින් මේ හැඳි 3ක් මම මේකට එකතු කරගන්නවා. පාරිප්පු ටිකත් මම 3 වතාවක් විතර හොදලා තමයි මේ අරගත්තේ. පාරිප්පු වලින් තමයි ඔයාගේ ස්කින් එක සිනිඳු කරන්නේ. මේකට ඕනේ වෙන අවසාන අමුද්‍රව්‍යය තමයි කෝමාරිකා. කෝමාරිකා වලින් මේ වගේ ප්‍රමාණයක් මම මේකට එකතු කරගන්නවා. ඊළඟට බ්ලෙන්ඩර් කප් එක අරගන්න. ඊට පස්සේ පරිප්පු ටිකයි, උළුහාල් ටිකයි, කෝමාරිකා ටිකයි ඒකට දාගන්න. ඊට පස්සේ මේකට වතුර චුට්ටකුත් එකතු කරගන්න. ඉතින් මේ ට්‍රීට්මන්ට් එකෙන් ඔයාලගේ මූණේ තියෙන පිග්මන්ටේෂන් අයින් වෙනවා. ඒ වගේම තමයි හඳුන් ලොක තියෙනවා නම් ඒවා අයින් වෙනවා. එතකොට ස්කින් එකට හොඳ කලර් එකක් හම් වෙනවා. ඒ වගේම තමයි ඩාර්ක් ස්පොට්ස් තියෙනවා නම් ඒවා අයින් වෙනවා. මේ හරහා ඔයාගේ ස්කින් එකේ තියෙන තෙල් පාලනය කරනවා. ඒ වගේම තමයි කුරුලෑ ඇති වෙන එක වළක්වනවා. දැන් අපි මේක බ්ලෙන්ඩ් කරගමු. ඔන්න ඉතින් බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඊළඟට අයිස් ට්‍රේ එකක් අරගෙන අයිස් ට්‍රේ එකට මේ ටික දාගමු. මේක ice cube treatment එකක් වුණාට මේක හරියට නිකන් පැක් එකක් වගේමයි. මූණ හොඳට පිරිසිදු කරාට පස්සේ තමයි අපි මේ ice cube එක මූණේ ගා ගන්න ඕනේ. දැන් අපි මේක ගල් වෙනකම් ශීතකරණයේ තියමු. ඔන්න දැන් මේක හොඳටම ගලනවා. මේ බලන්නකෝ. දැන් ඉතින් එක දවසකට මේකෙන් එක ice cube එකක් අරගෙන මූණේ ගාන්න තමයි තියෙන්නේ. මේක ගාලා හොඳට වේලෙනකම් මූණේ තියාගෙන ඉන්න. එතකොට ඔයාලට ටයිට් ගතියක් දැනෙනවා. ඒ ටයිට් ගතිය දැනෙනකම් ඔයා මූණේ මේ පැක් එක තියාගෙන ඉන්න. මේක හොදන වෙලාවට ඔයා ඉස්සලාම මූණ වතුරෙන් තෙත් කරගන්න. ඊට පස්සේ ස්ක්‍රබ් කරන ගමන් මේක අයින් කරගන්න. මේක දින ගණනාවක් ඔයා එක දිගට කරොත් ඔයාටම රිසල්ට් බලා ගන්න පුළුවන්. දැනට මේ ice cube treatment එක කරලා තියෙන අය ඔයාලට ලැබුණු රිසල්ට් ගැන කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි මේක කරලා නැති අය අනිවාර්යයෙන්ම කරලා බලන්න. කරලා බලලා රිසල්ට් එක කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් තවත් මේ වගේ දේවල් දැනගන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. අදට ගිහින් එන්නම්. bye bye.